හලෝ ආයිබෝන් සුබ දවසක්. මෙතන ඉන්නවා මේ අපේ ලංකාවේ නංගි කෙනෙක්. ඉතාලියේ ප්ලැමිනියා වල ඉන්නේ. මේ නංගින් පොඩි විස්තර ටිකක් අහගන්න යන්නේ. ඉතාලියේ සෑහෙන කල් ඉඳලා ඉන්න නංගි කෙනෙක්. එයා හම්බුණා. එයා පොඩ්ඩක් ඉතාලිය ගැන ඔයාලට දැනුවත් කරන්න මේ කැමති වුණා. ඉතින් අහමු පොඩි විස්තර ටිකක්. ඉතින් කොහොමද? හොඳයි. හොඳින් ඉන්නවා. මේ ප්ලැමිනියෝ නේ අනිතරම මේ ප්ලැමිනියෝ පැත්තට එනවා. ඔව්. ඔව්. ප්ලැමිනියෝ ටාසයි නේ ලස්සන මේ පැත්ත නේ. ලස්සනයි නේ. ලස්සනයි නේ. ලස්සනයි. ඔව්. ඉතින් මොනවාද ඉතාලියේ කොච්චර කල්ද? අවුරුදු දෙකක්. අවුරුදු දෙකක් ඉතාලියේ. ඔව්. සෙල්ලම් නැහැ නේද? සෑහෙන සල්ලි ඇති නේ. තියෙනවා. තියෙනවා. සෑහෙන ලොකු අවුරුදු දෙකක් කියන්නේ ඉතින් ලොකු ගාණක් හම් වෙනවනේ ඉතාලියේ නේ. රුපියල් වලින් බලනකොට. අනිවාර්යෙන්. අනිවාර්යෙන්. ඔව්. මේ අද මොකද අද නිමාඩු දවසක්ද? ඔව් අද මගේ නිමාඩුව. අද නිමාඩු දවස? කොහොමද ඉතාලිය ගැන මොකද හිතෙන්නේ? ඉතාලිය හොඳයි ගොඩක්. සන්තෝෂයි ඉතාලිය ගැන? සන්තෝෂයි. සන්තෝෂයි. ඉතාලිය ජීවත් වෙන්න ආසයි? ආසයි. ලංකාවට යන්න කැමති නැහැ? කැමති ඉතින් ඉතාලිය හොඳයි ඉතින්. ඉතාලිය ඉන්නවනේ? ඔව් ඉන්නවා. ඉතාලියේ එන්න කාර්ය බලාපොරොත්තු වෙන අයට එන්න ඉතාලිය එන්න මොකද කියන්නේ එන්න කියනවාද එපා කියනවාද? සමහර අය කියනවා ඉතාලිය හොඳ නෑ, ඉතාලිය ගොඩක් දුක් විඳින්න සිද්ධ වෙනවා. මේ ඒ වගේ කතන්දරත් කියනවා. නෑ ඉතාලිය ඉතින් ලස්සන රටක්, හොඳ රටක්. ඉතින් මේ හොඳ පඩියක් අපිට ගන්න පුළුවන්. ඉතින් චුට්ටක් ඉතින් තියෙනවා දුක් විඳින්න. ඒවා ඉතින් හැම දෙයක්ම මේවා කරගෙන ඉන්න බලාපොරොත්තු වෙන්න ඕන ඉතින්. ඇත්තටම ඉතාලිය හොඳයි. ඉතාලිය හොඳයි කියන්නේ නේ? ඇත්තටම හොඳයි. හැමදේම ඉතින් තියෙනවා චුට්ටක් විඳවන්න කියන ඒව බලාගෙන එන්න ඕන. බලාගෙන සුන්දර නෑනේ නේ. සුන්දර වගේම අසුන්දර දේවල් තියෙනවානේ. ඔව්. චුට්ටක් ඉතින් මුලදී අමාරුයි පස්සේ ඉතින් අවුරුද්දක් දෙකක් ඇදී ඔකට අපි පුරුදු වෙනවා. ඒක ඇත්ත. දැන් ඉතාලියේ අද අවුරුදු දෙකක් නේ ඉතාලි භාෂාවකාරිය කොහොමද භාෂාවකාරිය අල්ලගෙන තියනවද? සාමාන්‍ය තාම ඉගෙන ගන්නවද? ඉගෙන ගනිමින් පවතිනවා. ඉගෙන ගනිමින් පවතිනවා. කෙසේ ඉතින් අමාරු වෙන්නේ අපිට පුළුවන් ඉතින් ටික ටික මෙහි හොඳයි ඉතින් මෙහි ඉස්කෝලේ තියෙනවා ඉගෙන ගන්න හැමදේම පහසුකම් තියෙනවානේ. ඉතින් ඒ නිසා ඉතින් හොඳයි. ඉතාලියේ ඉන්න ලංකාවේ සමාජය කොහොමද? ලංකාවේ අය හොඳයිද? මොකද කුවක අයද ඉන්නේ? එහෙම නැත්නම් උදව් කරන අයද? මෙහෙමයි ඉතින් හොඳ අයත් ඉන්නවා නරක අයත් ඉන්නවා. ගොඩාක් දුරට අපි ඉතින් ඒක තේරුම් අරගෙන ඉන්න ඕන. ඒකයි ඉතින් හැමතැනම එහෙමනේ හොඳ අයත් ඉන්නවා ගොඩාක් නරක අයත් ඉන්නවා. ඒ අතරින් හොඳ අයත් ඉන්නවා ඉතින්. හොඳ අයත් ඉන්නවනේ. ගොඩාක් උදව් කරන අයත් ඉන්නවනේ. එහෙම අයත් ඉන්නවා. ඉන්නවනේ. ඉතින් ඉතාලිය මොනවාරි කියන්න වාගේ ජීවිතේ මොනවාරි ලැබුණ වාට දුක හිතෙන දේවල් මොකක් හරි මතකද? එහෙම නැත්නම් සතුට හිතෙන දේවල් තියෙනවද? දෙකම තියෙනවා. ඉතින් සතුට තියෙනවා, දුක තියෙනවා, හැමදේම තියෙනවා. මේ කාර් එක යන්නේ මේ ඉතාලියේ ඇමති කෙනෙක්. මේ කියන්නකෝ වන්නේ වගේ ජොබ් වලට ගිහිල්ලා හරි මොනාරි වාට මොකක්ද ඒ වගේ අත්දැකීම් තියෙන්නේ මොකද්ද? දුක හිතෙන අත්දැකීම මොකද්ද? සීතල කාලේට සීතලයි, රස්නේ කාලේට රස්නේ. සීතල කාලේ සීතලයි, රස්නේ කාලේ රස්නේ. ඉතින් අලුතෙන් ගියාම භාෂාවක් දන්න උදියම් ප්‍රශ්න තියෙනවා. ඒවා තමයි ඉතින් තියෙන්නේ. කෑම බීම ඉතාලියේ කොහොමද? කෑම බීම ඉතින් අපි ගෙදර වැඩ කරන අපි මෙහෙ කෑමනේ කන්න ඕනේ. ඒකත් ටිකක් කට්ටක් තමයි. අපිට ඉතින් අර පුරුදු වෙනකන් ටිකක් අමාරුයි. අපේ කෑම මෙහෙ නෑනේ. අපි ගෙදරක වැඩ කරනවා. ඉතින් ඉතාලි කෑම තමයි කන්න පුරුදු වෙන්න ඕනේ ඉතින්. ඉතාලි කෑම තමයිනේ. දැන් වාඩ මොකද ඉතාලි කෑම කාලා පුරුදුයිද? දැන් පුරුදුයි. මුල් කාලේ අමාරුයි. මුල් කාලේ හරි අමාරුයි. දැන් පුරුදුයි. මුල් කාලේ මේ කියන්නේ ලංකාවට යන්නම හිතෙන්නේ නේ? ලංකාවට යන්නම හිතෙන්නේ. ඔව්. කොච්චර විතර කාල ගියාද හිත හදාගන්න? හිත හදාගන්න ඉතින් අවුරුද්දක් විතර ගියා. අවුරුද්දක් විතර ගියා. දැන් අවුලක් නැහැ නේ? දැන් අවුලක් නැහැ. දැන් කියන්නේ ඉතාලියේ පාස්තා, සූගෝ, ඊට පස්සේ ඔය මස්පෙට්ටා ක්‍රෝස් කරලා ෂේප් වෙන්න පුළුවන් දැන්. ඉන්සලාදා ටිකක් එහෙම කාලා ඉන්න පුළුවන්. එහෙම කාලා ගදාගෙන ඉන්නවනේ. ඔව් එහෙම කාලා ඉන්නවා. මොනවාද? මේ ටූරිස් ඒරියා එක ලස්සන ඒරියා එකක් නේ. ලස්සනයි මෙතන නේ. ඔව්නේ. ටූරිස් ඒරියා. මරන්නකෝ මේ මාන යනවා. අර ඇතුළට තව ගොඩක් ලස්සනයි. අර ඇතුළට ගොඩක් ලස්සනයි. කොයිද? මේ ඇතුළට යන්න තියෙන ගොඩක් ලස්සනයි. මේක ඇතුළේ? තව ගොඩක් දුර යන්න තියෙන හරි ලස්සනයි. ලොකු පල්ලියක් තියෙනවා.
පල්ලිය ලොකු පල්ලියක් තියෙනවා. ලස්සන බලාතන්නේ. එහෙනම් ගොඩක් ස්තුතියි. මෙතන ගොඩක් සෙනග එනවා. ඉතාලිය කාර්ය බහුලයි. ඔයාලටත් වැඩ ඇති. තව ගමන් බිමන් ඇති. එහෙනම් නැවත දිනක හම්බෙමු එහෙනම්. ඕකේ. චාව්. ජය වේවා. ජය වේවා.